මේ ප්ලේන්ටි විත් සුලෝ ලංකාදීප සමගයි. මගේ ඇඳුම් G ෆ්ලොක් එකකින්. මගේ කොණ්ඩේ මගේ මේකප් එක මොෂ් ඊස්තටික් මේක රමාඩා එකේ කොලම්බෝ 7 එකේ තියෙනවා. මේ වෙන්යු එක මේ තැන ඩිපාර්ට්මන්ට් ඔෆ් කොෆි එකේ. මේ ප්ලේන්ටි විත් සුලෝ ලංකාදීප සමග. අද අපි ප්ලේන්ටි විත් සුලෝ එක කතා කරන්න යන්නේ අපිටම ආවේනික වූ දෙයක් ගැන. ඒ කියන්නේ දේශීය වෙදකම ගැන. ඒ පිළිබඳවයි කතා කරන්න යන්නේ. අද අපිත් සමග එකතු වෙලා තින්නවා වෛද්‍ය ඉරේෂා උදයාංගනි සිල්වා. ඇය තමයි සෙත් උල්පත ආයුර්වේද වෙද මැදුරේ හිමිකාරිනිය. අපි අහමු අපි ડોක්ටර් ඉරේෂාගෙන් එයා කියන්නේ මේ වෙදකම කියන්නේ මොකක්ද? ඇත්තටම ආයුර්වේද වෙදකම අපි ගොඩක් වෙලාට ආයුර්වේද කියලා කතා කරපුවම අපි හිතනවා මේක ආයුර්වේද මේක පරණ දෙයක්. නැත්නම් අපි ගොඩක් වෙලාවට මේ ආයුර්වේදය හරියට තේරුම් අරගෙන නැහැ. ડોක්ටර් ඉරේෂා මම මුල ආයුර්වේද වෙදකම නැත්නම් වෛද්‍ය විද්‍යාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම ඔබෙන් අහනවා මේ ડોක්ටර් ඉරේෂා කියන්නේ කවුද? අයිබෝන් බොහොම ස්තුතියි. මම භූමිකාවන් ගොඩක් කරන කෙනෙක්. මං කියන්න මං කැමති මේක. මං අම්ම කෙනෙක්. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයෙක්. වෘත්තියෙන් ඔව්. එතකොට මම දැනට කරන්නේ මගේම ව්‍යාපාරයක්. දැන් මේ වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයෙක් වුවම මොකද්ද ඔකේ තියෙන විශේෂත්වය? දැන් වෛද්‍යවරයෙක් හැබැයි ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඒක කියන්නේ බොහොම වැදගත් කාරණාවක්. මොකද මේ ලංකාවේ ගොඩක් අය දන්නේ නැහැ මේ ආයුර්වේද වෛද්‍යවරයෙක් කියන්නේ කවුද කියලා. මම දැනගෙන හිටියෙත් නෑ. එතකොට උසස් පෙළ විභාගේ ඉවරුණාට පස්සේ අර සාම්ප්‍රදායික විදිහට අපිට පොතක් හම්බෙනවා විශ්වවිද්‍යාලවලට ඇප්ලයි කරන්න. ඒකේ එක කෝස් එකක් තමයි මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය කියන පාඨමාලාව. එතකොට මේක දැනට තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය සහ ගම්පහ වික්‍රමාදිත්‍ය විශ්වවිද්‍යාලය විතරයි. එතකොට වසර 5ක් අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හා ශල්‍ය කියන උපාධිය හදාරලා වසරක් ඉන්ටර්න්ෂිප් එකක් විදිහට. ඒ කියන්නේ හොස්පිටල් එකක වැඩ කරලා ආයුර්වේද හොස්පිටල් වල වැඩ කරලා වසර 6ක කාලයක් අවසන් කරාට පස්සේ තමයි නීත්‍යානුකූලව මම ලංකාවේ නීතිය ඇතුලේ මම ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට ලියාපදිංචි වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය අපි කියන වගේ ඔබ වෛද්‍යවරියක්. හරි? මම මෙහෙම දෙයක්ත් අහන්නම්. දැන් ආයුර්වේදික වෛද්‍ය ශාස්ත්‍රය ගැන ටිකක් පැහැදිලි කරන්න. මේක ලංකාවේ ගොඩක් අය මම හිතන්නේ වෙදකම වෛද්‍ය කියන දෙක පටලවගෙන තියෙනවා. ඒක මෙහෙමයි. දැන් අපි වෛද්‍ය විද්‍යාවන් ගත්තම අපි දන්නවා බටහිර පෙරදිග කියලා ප්‍රධාන වශයෙන් දෙකකට බෙදෙනවා. එතකොට ওই පෙරදිග කියන එක අපි ලංකාව ගත්තොත් ලංකාවේ තිබුණා වෛද්‍ය ක්‍රමයක්. අපි ඒකට කියනවා හෙළ වෙදකම කියලා. ඉන්දියාවෙන් ආපු එක තමයි අපි ආයුර්වේද වෙදකම කියන්නේ. ඊළඟට ජපානයේ තියෙනවා ජපනිස් ට්‍රැඩිෂනල් මෙඩිසින්. ඊළඟට චීනයේ තියෙන ওই විදිහට පෙරදිග වෛද්‍ය විද්‍යාවන් තියෙනවා. දැන් ආයුර්වේද වෛද්‍යවරයෙක් කියලා පෙනී හිටින අපි ලංකාව ඇතුළත අපේ උපාධිය ඇතුලේ අපි ඉගෙන ගන්නවා සම්පූර්ණ ඉන්දියාවෙන් ආපු අපේ සංහිතා ග්‍රන්ථවල ටෙක්ස්ට් බුක් ආයුර්වේදික් සංස්කෘත බුක් වල තියෙන ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. ඊට පස්සේ ඊට අමතරව අපි ඉගෙන ගන්නවා ලංකාවේ තිබුණු හෙළවෙදකම. එතකොට ඔතන තමයි ගැටලුවක් තියෙන්නේ මේ මොකද්ද ලංකාවේ හෙළවෙදකම මොකද්ද ආයුර්වේද වෙදකම මොකද්ද ගැටලුවක්. එතකොට විශ්වවිද්‍යාලයකින් එළියට එන වෛද්‍යවරයෙක් අනිවාර්යෙන් මේ සියලු දේ කරන්න ඕනේ. එතකොට අපි ලංකාවේ වෙදකම ඇතුලේ අපි ඉගෙන ගන්නවා ගෙඩිවන පිළිකා, කැඩුම් බිඳුම්, ඊට පස්සේ දැවුම් පිලිස්සුම්, මානසික රෝග මේ විදිහට ලංකාවේ වෙදකම ගැන. ඊට අමතරව බටහිර වෛද්‍ය විද්‍යාවේ ඒගොල්ලෝ MBBS වෛද්‍ය උපාධියට හදාරන සියලුම තියරි, සිද්ධාන්තික කොටස් ඉංග්‍රීසි භාෂාවෙන් අපි ඉගෙන ගන්නවා. ඊට අමතරව අපි සංස්කෘත භාෂාව වසර 3ක් ඉගෙනගන්නවා. ඒ නිසා ඉන්දියාවේ තියෙන සංහිතා ග්‍රන්ථ සියල්ලක්ම අපිට හොඳට කියවන්න පුළුවන්. ඒ වගේ කම්බිනේෂන් එකතුවක් තමයි මේ ආයුර්වේද වෛද්‍යවරයෙක් කියලා ලංකාව ඇතුලේ අපි අපේ භූමිකාව කරන්නේ. එතකොට වෙනස තියෙන්නේ අපි සිංහල වෙදකම ලංකාවේ වෙදකම විතරක් නෙවෙයි කරන්නේ. අර ඉන්දියාවෙන් ආපු ටිකක් එකතු කරලා එතකොට අපි ළඟට රෝගියෙක් ආවම අපි ආයුර්වේද බෙහෙත් විතරක් නෙවෙයි දෙන්නේ. අපේ තියෙන දේශීය වෙදකමේ ඖෂධ ක්‍රම අපි ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ මේක ඇවිල්ලා ඇත්තටම ලංකාවේ තියෙන ලොකු රහසක්, ලංකාවේ තියෙන ලොකු දෙයක්. අපි ඒක හරියටම සමාජගත කරන්නේත් නැහැ. එතන ලොකු පොඩි අර තියෙනවා ગેප් එකක් වගේ. ලොකු ગેප් එකක් තියෙනවා පොඩි නේ.
ඕ මම මෙහෙම ඇහුවා දැන් ආයුර්වේද දෘෂ්ටි කෝණයෙන් මම මේ කාන්තාවන් ගැන අහන්නේ. කාන්තාවගේ සෞඛ්‍ය කියන්නේ මොකද්ද ඔයා? මොකද ගොඩක් වෙලට ඔබතුමිය ඒ ගැන කතා කරනවා. කාන්තාවගේ සෞඛ්‍ය ගත්තම දැන් අපි දකිනවනේ කාන්තාව පුරුෂයා කිව්වහම දැන් ඉන්දියාව තුළ ලොකු වෙනසක් තිබුණ තැනක්. එතකොට හැබැයි ඉන්දියාවෙන් තමයි ආයුර්වේදය ආවේ. දැන් ආයුර්වේද සංහිතා ග්‍රන්ථවලම කියලා තියෙනවා කාන්තාව කවුද කියලා. එතකොට කාන්තාවගේ සෞඛ්‍ය ගැන අපි හිතන්න ඕනේ මේ කාන්තාව මේ වයසෙන් පස්සේ කියන එක නෙවෙයි. අපිට උගන්වන්නේ දරුවා කුසට ආපු දවසේ ඉඳන් අපි කලලේ ඉඳන් තමයි අපි දරුවා පරිස්සම් කරන්නේ. එතකොට ඒ පරිස්සම් කිරීම ඇතුළත දියණියක් නම් විශේෂයෙන්ම අපි දියණියට වැඩිපුර අපේ ශාස්ත්‍රය තුල අපි කියනවා දියණියගේ ආහාර රටාවල් ගැන අපි වැඩිපුර හිතන්නේ. මොකද දියණිය තමයි දවසක මවක් වෙන්නේ. එතකොට මවක් වෙනවා කියන්නේ අපි කියන්නේ දරුවෙක් උස පිළිසිඳ අරගෙන මාස 10ක් බඩේ තියාගෙන ඉඳලා දරුවා ප්‍රසූත කරනවා කියන්නේ ඒක අතිවිශාල කාර්යභාරයක්. ඒක අපේ ශරීරයට ඉතාමත් තදින් දැනෙන දෙයක්. එතකොට අපිට උගන්වන්නේ කාන්තාව දිරා කඩාගෙන වැටෙන්න මේ ඔන්න මෙන්න තියෙන ගයක් වගේ කියලා තමයි දරුවා ප්‍රසූත කරාට පස්සේ. ඒකෙන් කියලා තියෙන්නේ කාන්තාව ඒ තරම් හොඳට බලා ගන්න. කාන්තාවගේ සෞඛ්‍ය ඉතාමත්ම වැදගත් කියන්නේ. එතකොට දියණියක් විදිහට දියණියගේ කුඩා කාලයේ ආහාර හා පෝෂණය ඊළඟට එයා වැඩි වී පැමිණෙනවා. දරුවෙක් වැඩි වී පැමිණෙනවා කියන්නේ මෙයාගේ ලොකු වෙනසක් ශරීරයේ වෙනවා. කායික මානසික දෙකම. ඊළඟට එයා තරුණ වියට පත් වෙනවත් එක්ක එයාගේ හෝමෝන්ස් වල වෙනස් වීම වෙනවා. ශරීරයේ හැඩය, පැහැය සියලු දේ වෙනස් වෙනවා. එකත් එක්ක එයා සමාජෙත් එක්ක ගැටෙනකොට එයා අතිවිශාල විදිහට ඒකට ඒ බලපෑමට ලක් වෙනවා. ඊළඟට එයා විවාහ වෙනවා. විවාහය කියන්නේ ඉතාමත් ලොකු දෙයක්. අපි හිතුවට මේක විවාහ උත්සවයකින් ඉවර කරාට කාන්තාවට ඒක දැඩි ලෙස කාන්තාව ශාරීරිකව මානසිකව පීඩනයට ලක් වෙන තරක්. හැබැයි අර කාන්තාවකගේ තියෙන අසීමිත ශක්තිය හින්දා අපි බොහොම hina වෙලා අපි ඒකට මොන දෙනවා. ඊළඟට දරු පිළිසිඳ ගැනීම. දරුවෙක් ප්‍රසූත කිරීම. ඒක විතරක් නෙවෙයි. ඊළඟට ඔක්කොම කරලා දරුවන්ගේ වැඩ ඔක්කොම කරාට පස්සේ අපි මෙනෝපෝස් එකට යනවා. මගේ ප්‍රශ්නේ ඊළඟට ඒක තමයි. එතකොට කාන්තාවගේ ශරීරය කියන්නේ අතිශයින්ම බලපෑමකට ශාරීරික මානසික සමාජීය තුනේ. ඒ නිසා ආයුර්වේදය තුල කාන්තාවට ලොකු තැනක් දීලා තියෙනවා. ඒ කියන්නේ ආයුර්වේදය ඇත්තටම මම පොතක කිව්වා ආයුර්වේදය හැදිලා තියෙන්නේ ගොඩක් වෙලාට කාන්තාව තුල කියන්නේ කාන්තාව වටේ. ඈ තුල තමයි ආයුර්වේදයෙන් කතා කරන්නේ කියලා. දැන් ওই මෙනෝපෝස් එකට මම ආපුවම දැන් ගොඩක් වෙලාට අපි දකිනවා සමාජයේ දැනුවත් කරන TikTok වල එහෙම පිට රටවල ඒක ගොඩක් වෙලාට පවුල් ඇතුළත ඒ කියන්නේ ස්වාමි පුරුෂයන්ට දරුවන්ට කියලා දෙනවා අම්මා අවුරුදු 45 මේම වෙද්දි කාන්තාව බිරිඳට වෙන වෙනස. නමුත් ලංකාව තුල ගොඩක් වෙලාට ඒ ගැන කතා කරන්න ඒක හංගනවා. ඇත්තටම මේ ආයුර්වේදය තුල ඒ කියන්නේ දැන් ගොඩක් කාන්තාවන් ওই කාලේ තමයි ශරීරය වෙනස් වෙනවා මානසිකව වෙනස් වෙනවා ගොඩක් වෙලාට ආතතිය හැදෙන ප්‍රධානම තැන. ඔබතුමීට පුළුවන් ඔය ගැන පොඩ්ඩක් විස්තර කරන්න. ඇත්තටම දැන් මෙනෝපෝස් එක වෙනවා කියන එක අපි විද්‍යාත්මකව ගත්තොත් ඇත්තටම ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් වල වෙනසක් වෙනවා. මොකද කාන්තාවගේ ශරීරයේ සියලුම ක්‍රියාවලට ප්‍රධාන වශයෙන් මේ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් බැලන්ස් එක සමතුලිතතාවය බලපානවා. එතකොට එක තැනකදී ඊස්ට්‍රජන් සම්පූර්ණයෙන් නිෂ්පාදනය නවතිනකොට ඉම්බමෝරණක නැවතුනාම කාන්තාවට ඒක එකපාරට දරා ගන්න අමාරුයි. දැන් ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි හිතමු තරුණ දරුවෙක් ගෙදර ඉන්නවා දරුවට ඔසප් චක්‍රයේ අක්‍රමිකතාවයක් තිබ්බත් ලංකාවේ මිනිස්සු තාම තේරුම් අරන්නේ මේක රෝගයක ප්‍රශ්නයක්. අපි තාමත් හිතනවා මේක ඔය ආරයට වෙන්නේ නැති අම්මටත් මෙහෙම තිබ්බා බැන්දම හරියයි. හැබැයි මම දැකලා තියෙනවා ඒ වගේ මෙඩිකල් හිස්ටරි එකක් තිබ්බ දරුවෝ අනාගතයේ දරුවෝ නැති වෙන තත්ත්වයට වන්ද්‍යාභාවයට පත් වෙනවා. මත්සරු භාවයට පත් වෙනවා. එතකොට එහෙම ඒ තරම්වත් අපිට දැනුමක් يعني අවධානයක් අපි නෑ. මෙනෝපෝස් එක ගත්තාම දැන් ඇත්තටම අපි යෝජනා කරන්න ඕනි දැන් අම්මා කෙනෙක් එයාගේ සම්පූර්ණ ජීවිතේ හොඳම කාලේ ගිහිල්ලා තමයි අපි දැන් මේ මෙනෝපෝස් එකට යන්නේ. එතකොට ගෙදර අයගෙන් අපිට තියෙන්න ඕන ලොකු සපෝට් එකක්. මොකද ඒ ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් ඉම්බැලන්ස් එක එනකොට එයාගේ ශරීරයෙන් අපිට පෙන්නනවා. රැට නිින්ද යන්නේ නැහැ. පොඩි දෙයක් කිව්වත් තරහ යනවා. නිදිමතේ ඉන්නේ දවසම නිකන් මට මුකුත් කරන්න බෑ. එතකොට දැන් අපි බලාපොරොත්තු වෙනවා නෑ අම්මා ඉස්සර කරපු වේගෙම වැඩ කරයි. අම්මා ඉස්සර අපිට ආදරය කරපු විදිහටම ආදරය කරයි. ඒ වගේ ලංකාවේ තියෙනවා. එහෙම අපි ගැටලු දැකලා තිනවා. අනිත් එක ඒකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි බටහිර වෙදකමේ මෙනෝපෝස් එකට අපි ප්‍රතිකාර වලට වැඩි යන්නේ නැහැ. මොකද හෝමෝන් රීප්ලේස්මන්ට් තෙරපි එකට අපි
ඕගිල හෝමෝන් රිප්ලේස්මන්ට් තෙරපි කරන්න කියන එකට යන්නේ නැහැ. මොකද ඒවයි තියෙන අතුරු ආබාධ නිසා. නමුත් ආයුර්වේද වෙදකමේ කිසිදු අතුරු ආබාධයක් නැතුව අර ඊස්ට්‍රජන් අසමතුලිතතාවය නැති කරන්න පුළුවන් ඖෂධ අපි ළඟ තියෙනවා. බාහිර වගේම අභ්‍යන්තර ඖෂධ. ඒ නිසා අර ලොකු ප්‍රශ්නයක් නැතුව කියන්නේ පෞලි ප්‍රශ්න ඇති කරන්නේ නැතුව බොහොම සාමකාමීව මේකට මුහුණ දෙන්න පුළුවන් ආයුර්වේද දෙකමත් එක්ක. දැන් ඒකත් එක්කම ලංකාවේ ලොකුම ප්‍රශ්නේ තමයි මේ මානසික ආතතිය. ඒකට මානසික ආතතිය නිසා දැන් සමාජය තුලත් ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. දැන් ගොඩක් වෙලාට අපේ තියෙන දේශීය වෛද්‍ය ක්‍රමයේ ඕක කතා කරනවා. නමුත් ඕක ගැන ගොඩක් අය දන්නේ නැහැ. කොහොමද ඔය මානසික ආතතියට ඔය දේශීය වෛද්‍ය ක්‍රමය ඇතුල් වෙන්නේ? මානසික රෝග කියලා අධ්‍යයයක් චැප්ටර් එකක් අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපේ වෛද්‍ය ක්‍රම දෙකම ඇතුළේ සිංහල වෙදකමත් අපිට තියෙනවා ආයුර්වේද වෙදකමත් තියෙනවා. එතකොට ඒකට විශේෂඥයෝ ලංකාවේ තුල ඉන්නවා. ආයුර්වේද වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු. එතකොට ගොඩක් අය ඒක දන්නේ නැහැ. එතකොට අපි ගොඩාක් දැකලා තියෙනවා මානසික දැන් ඇත්තටම ගත්තොත් අපි හැම කෙනාටම එක එක මට්ටම් වලින් මේ තත්ත්වය තියෙනවා. කාටවත් නෑ කියන්න බෑ. ලංකාවේ 90% ඔක්කොමද තියෙනවා. අනිත් එක අපිට අනිත් රටවල් වලට වැඩිය අපි හැමතිස්සෙම ආතතියටපත් වෙනවනේ. අපි පාරකට ගියා රස්සාව එක අපි ටිකක් වැඩි ලංකාවේ. එතකොට දැන් ඒ වගේ වෙලාවක අර අපි මානසික රෝග ඉගෙන ගන්නකොට ඒ හැම දෙයක්ම අපිට තේරුම් කරලා දෙනවා. මෙන්න මේ මට්ටමේ නම් මෙන්න මේ ප්‍රතිකාර. සමහර දේවල් පුංචි දේවල් මියුසික් තෙරපි එකක් වෙන්න පුළුවන්, යෝගා වෙන්න පුළුවන්, ඔළුවට තෙල් ටිකක් දාන එකක් මේ. හෙඩ් මසාජ් එකක් ඒ වගේ. ඊළඟට තව තත්ත්වයක් තියෙනවා ඊට පොඩක් වැඩි. එහෙම එක එක මට්ටම් වල මානසික රෝග අපිට විස්තර කරලා තියෙනවා. ඒතකොට ඒවට එක්ස්පර්ට්ලා විශේෂඥයෝ ලංකාවේ ඉන්නවා. ඇයි ඒක එළියට එන්නේ නැත්තේ? ඇයි දේශීය වෛද්‍ය වෘත්තිකයන් ඔය ගැන කතා කරන්නේ නැත්තේ? කතා කරන්නේ නැත්තේ නෑ. කතා කරනවා අපි ටිකක් බටහිර ආරට ටිකක් කැමතියි. දැන් මොකද රෝගීන් උනත් අපි පුරුදු වෙලා ඉන්නේ දැන් සරලව අපි ළඟට රෝගියෙක් ආවම අපි කියනවා මොකද ආයුර්වේද කියන්නේ වෙදකම ලෙඩකට බෙහෙත් දෙන විද්‍යාවක් නෙවෙයිනේ. ආයුර්වේදය කියන්නේ art of living ජීවත් වීමේ කලාව. එතකොට ආයුර්වේදය අපි කියන්නේ රෝගය වළක්වා ගැනීම පළවෙනි කාරණේ, රෝගය සුව කිරීම දෙවෙනි කාරණේ. අපිට purpose දෙකක් තියෙනවා. pain killers නෙමෙයි. නෑ. එතකොට අපි පුරුදු වෙලා තියෙනවා අවුරුදු 70ක් 80ක් විතර නෑ අපිට ආව ගමන් අපිට බෙහෙත් දෙන්නේ. එතකොට ඒකත් එක්ක හරි අමාරුයි මේ අපිට මිනිස්සුන්ව ඒකට හරව ගන්න. හැබැයි යම් තාක් දුරට මොකද මානසික රෝගවලදී විශේෂයෙන්ම බටහිර ප්‍රතිකාර කරලා අතිශයින්ම ඒ කියන්නේ රෝගියාව මේ ආපස්සට ගන්න බැරි තරමටම ගියපු රෝගීන් බැරිම වුණාම එනවා අපි ළඟට. අපි එහෙම දැකලා තියෙනවා, හොඳ කරලා තියෙනවා. අනික දැන් ඉංග්‍රීසි බෙහෙත් අරගෙන කරන ඒ රෝගියාට දැනෙන ඒ බලපෑම වගේ අපහසුවක් නෑ අපේ ආයුර්වේද සිංහල බෙහෙත් කරනකොට. උදාහරණයක් විදිහට අපි දෙන්නේ ඇඟ නිවෙන බෙහෙත්. දැන් අහලා ඇතිනේ ආයුර්වේද කිව්වොත් ඇඟ නිවෙන බෙහෙත්, උෂ්ණය අඩු කරන බෙහෙත්. එතකොට ඒවත් එක රෝගියාට තිබ්බර අපහසුතාව අඩු වෙනවා. දැන් ශාරීරික අපහසුතාවයක් තියෙනවා. ඔය ආතතිය ගොඩක් වෙලාවට ඇති වෙන්නේ අපේ කැම බීමෙන්ද? ගොඩක් දේවල් තියෙනවා. දැන් ඇත්තටම අපි රසායනික ද්‍රව්‍ය වැඩිපුර ඇඟට ගන්නවානේ. ඉතින් ඇත්තටම මානසික තත්ත්වය කියන්නේ මේ හැමදේම වෙන්නේ සිග්නල් එක්කනේ. අපි කෙමිකල් බැලන්ස් එකක් නේ වෙන්නේ බ්‍රේන් එකේ. එතකොට ඒ කෙමිකල් බැලන්ස් එක පොඩි තැනකින් වෙනස් වුණොත් අපිට අපි කියන්නේ ට්‍රැක් අවුට්ද කියලා අහන්නේ. ඒ කියන්නේ අපේ මේ මානසික තත්ත්වය එකපාරට වෙනස් වෙන්න පුළුවන්. මේ දැන් ඉන්නවා අපිට තව ටිකකින් ඒක වෙන්න පුළුවන්. එතකොට අර අපි අධික ලෙස කෙමිකල් වලට රසායනික ද්‍රව්‍ය වලට අපි පාර ගියේ අපි ගොඩාක් දුම් අපේ ඇඟ ඇතුළට යනවා. කෑමක් ගත්තොත් අපි කෙමිකල්ස් ගොඩක් දාපු කෑමක් ගන්න. අර ඒ වගේ බාහිර බලපෑම් තියෙනවා. අනිත් එක තමයි අර මානසිකවම අපිට ඇති වෙන පීඩනය. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ඉන්නේ බලාපොරොත්තු සුන් වෙලා. දැන් මොනවා වෙයිද දන්නේ නැහැ. තව හිත මොනවා වෙයිද. ඒකත් එක්ක සමහර කොටසක් ඉන්නවා. ඔය ආයුර්වේදය අපිට කියලා දෙනවා. සත්ත්ව රජස් තමස් මානසික ගුණ. සමහර මිනිස්සු ඉන්නවා සාත්වික ගුණය හොඳටම වැඩි. ඒකලට ඕන දෙයක් දරාගෙන සාමකාමී වෙන්න පුළුවන්. නිකන් අර එහෙම මිනිස්සු දැන් රාජසික ගුණය වැඩි කියන්නේ ඒකලම් පොඩි දෙයකට තරහ යනවා. එතකොට ওই දෙක බැලන්ස් කෙනෙක් නම් අර පීඩනයේ යම් තාක් දුරට දරා ගන්නවා. හැබැයි එකක් හරි එහෙම වෙච්ච කෙනෙක් නම් ඉක්මනට මානසික ආතතියටපත් වෙනවා. ඒ නිසා ඉතින් ආයුර්වේද ඖෂධවල බාහිර අභ්‍යන්තර දෙකම යන එකේ ප්‍රතිඵලයක් වැඩි. මොකද අපි ඖෂධීය තෙල් වර්ග ස්නානය කරන්න, තෙල් වලින් නාවන ක්‍රම, ශිරෝධාරා ප්‍රතිකාර, ඉසකුඩිචි දාණයම වගේ එළියෙනුත් අපි ප්‍රතිකාර කරනවා. දැන් ඔබේ ආයතනයේ මොන වගේ දේවල්ද කරන්නේ? අපි මම සාමාන්‍ය
උපාධිධාරී වෛද්‍යවරයෙක් නිසා මම හිසේ සිට පාදාන්තය දක්වා සියලුම රෝගවලට කරනවා. ඊට අමතරව දැන් අපිට තිබුණ එක චෝදනාවක් තමයි ආයුර්වේද වෛද්‍යවරු සාම්ප්‍රදායිකයි. තාක්ෂණය යොදාගන්නේ නැහැ. රිපෝට්ස් බලන්නේ නැහැ. දැන් එහෙම නැහැ. අපිට අවශ්‍ය සියලුම පරීක්ෂණාගාර දත්ත අපිට ඕන දේවල් අපි ගන්නවා. ඒ කියන්නේ අපිට ඕනේ MRI ස්කෑන් එක නම් අපි MRI ස්කෑන් එක බලලා තමයි ප්‍රතිකාර කරන්නේ. ඊට අමතරව රූපලාවන්‍ය පැත්තට ගියාම ගොඩාක් වේගෙන් අපි දැන් ඒ පැත්තට යනවා. මොකද මිනිස්සු තේරුම් අරන් තියෙනවා ක්‍රීම් එකක් ගාලා නෙමෙයි සුදු වෙන්න පුළුවන්, ග්ලෝ වෙන්න පුළුවන්. ඒව බොරු කියන එකට දැන් මිනිස්සු තේරුම් අරන් තියෙනවා. එතකොට අපිට ලොකු ඩිමාන්ඩ් එකක් ආවා. ආයුර්වේද වෛද්‍යවරු ගාව තමයි රූපලාවන්‍ය ප්‍රතිකාර තියෙන්නේ කියලා. එතකොට අපි අර සාම්ප්‍රදායික විදිහට නිකන් අපි උදාහරණයක් කියමු කඩල බිඩි ටිකක් අරගෙන කස්තුරි කහ ටිකක් දාලා ගාන ක්‍රමයක් අපි තිබුණානේ. හැබැයි දැන් එතනින් එහාට ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා ආයුර්වේද වෛද්‍යවරු අපි අලුත් තාක්ෂණයක් යොදාගෙන සයන්ස් එකක්. අපි සයන්ස් කරලා ආපු කට්ටියන්තර අපි සයන්ස් දන්නවා. අපි අපේ දැනුම සහ ආයුර්වේද දැනුම එකතු කරලා අලුත් තාක්ෂණික උපකරණ යොදාගෙන අපි රූපලාවන්‍ය ප්‍රතිකාරات කරනවා. එතකොට සියලුම විශේෂිත පාදාන්ත දක්වා ඕනෑම රෝගයකට අපේ ආයතනයෙන් අපිට සේවාව ලබා දෙන්න පුළුවන්. දැන් ආයුර්වේද අපිට දැන් මම මේ අහන්නේ දැන් විදේශිකයින් දැන් ගොඩක් සංචාර කියලා. ඇයි අපි ආයුර්වේදයේ සංචාරයට එකතු කරන්නේ? මම දැන් ඔබතුමිය කරනවා. ඒක කොහොමද අපි කරන්නේ? ඇත්තටම දැන් සංචාරක කළමනාකරණ ඉගෙනගත්තු කෙනෙක් විදිහට මම හැමතිස්සෙම යෝජනා කරන දෙයක් තමයි දැන් අපි කතා කරනවා විදේශ විනිමය ලංකාවේ තියාගන්න ඕනේ. ඒකනේ අපි ඉකොනොමි එක ගැන කතා කරන්නේ. ආර්ථිකය නගන්න. එතකොට විදේශ විනිමය ලංකාවේ තියාගන්න පුළුවන් එක ඔප්ෂන් එකක්. හොඳම ඔප්ෂන් එක තමයි මේ වෙල්නස් කියන්නේ. ඒ කියන්නේ දේශීය ප්‍රතිකාර කරලා අපිට පුළුවන් විදේශිකයෙක් ගෙස් කෙනෙක්ව ලංකාවේ තියාගන්න. අනික අපේ කාලය ටිකක් වැඩි. එතකොට ටික දවසක් එයා අපිත් එක්ක නැවතිලා ඉන්න ඕනේ. ඊට හැමතරව අපි ගන්න ගොඩක් ලංකාව කියන්නේ ආහාර ගත්තම ලොකු ඩයිවර්සිටි එකක් තියෙනවා. ඔබ ලෝකේ හැමතැනම ඇවිදින කෙනෙක්. ඔබ දැකලා ඇති ඒගොල්ලන්ගේ බුෆේ එකකට ගියාම තියෙන වෙනසයි ලංකාවේ බුෆේ එකකට ගහන්න බැලුවා. ලංකාවේ තියෙන දැන් අල වර්ග ගත්තොත් අල වර්ග 100 ගාණක්. කොළ වර්ග ගත්තොත් කොළ වර්ග ඒ වගේ. එතකොට අර මේ ආයුර්වේද ටුවරිසම් කියන එකේදී වෙල්නස් ටුවරිසම් කියන එකේදී ඔය දේවල් අපිට ලොකු වැලියු එකක් තියෙනවා. එතකොට අපිට ඒව ලංකාවේ දේවල්. එතකොට ඒක හරහා අපි කී දෙනෙකුට රැකියාව දෙනවද බලන්න. අපිට ෆුඩ් සප්ලයර්ස්ලා ඕන වෙනවා. අපිට ට්‍රීට්මන්ට් කරන්න අපි තෙරපිස්ලා ගන්නවා. ඒ වගේ ඒ චේන් එක ඇතුලේ අපි රැකියාව ගොඩක් හදනවා. එතකොට අනිත් එක අපි ටිකක් ගාණ වැඩි. අපේ ට්‍රීට්මන්ට්ස් ටිකක් ගාණ වැඩි. එතකොට අපි හැමතිස්සෙම බලන්නේ විදේශිකයාගෙන් අපිට හොඳ ලාභයක් තියෙනවා. ඉකොනොමි එක කියන්නේ ඒකනේ. ඉතින් එතකොට අපි හිතමු තරුපන්තිය හෝටල් එක කාමරයක් අපි රෙන්ට් කරලා ෆුල් බෝඩ් එකකට ගන්න ගානට අපි වැය කරන ගාන ලොකු ගානක්. එතකොට අපිට එන ලාභය අඩුයි. හැබැයි අපි මැටි ගහපු අපේ ඔතෙන්ටික් විදිහට හදපු ට්‍රැඩිෂනල් ගෙදරක් හදලා කබාන එකක් හදලා අපි ඒකේ ආයුර්වේද ට්‍රීට්මන්ට්ස් එක කරලා අපි ගන්න එකේදී අපිට ලැබෙන ලාභය වැඩි. ඒ නිසා ලංකාවට තියෙන ඉතාමත් හොඳ වෙළඳපොළක් තමයි වෙල්නස් ටුවරිසම්. දැන් මම අන්තිම ප්‍රශ්නය ඔබතුමියගෙන් අහන්නේ. දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවානේ. දැන් ගොඩක් අය ඔය ආයුර්වේද ස්ට්‍රෙස් කියලා මසාජ් සෙන්ටර්ස් කරලා දිනවා. දැන් ඕකත් එක්ක ආයුර්වේද තෙරපි එක ආපු ගමන් අර මිනිස්සු හිතන්නේ මේ මසාජ් එකකට නැත්තම් සීම් බාත් එකට යද්දි මේක වැරදි තැනක් කියලා. මේක ඇයි හරි ගස්සන්න හදන්නේ නැත්තේ? දැන් ඇත්තටම අපි අලුතෙන් ව්‍යාපාරයක් එක්ස්පෑන්ඩ් කරන්න යනවා. ඒ කියන්නේ අපි අපේ වැඩක් ලොකුවට කරන්න ගියත් අපි තැනක් රෙන්ට් කරන්න ගියන් අපෙන් අහන ස්පා එකක්ද කියලා. එතකොට ස්පා කියන වචනේ තේරුමවත් දන්නේ නැති මිනිස්සු තමයි ස්පා කියලා බෝඩ් දාගෙන කරන්නේ. ස්පා කියන්නේ සැනස්පෑක්වා. වතුරෙන් කරන ප්‍රතිකාර. හැබැයි අපි ස්පා එකකට ගිහලා බැලුවොත් ඒ වතුර බේසමක්වත් ඒක ඇතුලේ නැහැ. ඒ කියන්නේ අපි ජකුසි දැකලා ඇති වෝටර් මසාජ් ඒ වගේ එහෙම තැන් ලංකාවේ මම දන්නේ නැහැ තියෙනවද කියලා. නමුත් ආයුර්වේදයේ අපේ ග්‍රන්ථවල අපිට කියලා තියෙන්නේ දැන් අපි මසාජ් එකක් කියමු. එතකොට ඔය මසාජ් and ස්ටීම් බාත් කියන්නේ හරීම ශරීරයට ගොඩාක් ගුණ දෙන ප්‍රතිකාරයක්. එතකොට ඒකෙදි අපි කියන්නේ දැන් ඩිටොක්ස් ට්‍රීට්මන්ට් කියලා අපි දැන් කියන්නේ. එතකොට ඩිටොක්ස් වෙන්න ශරීරේ විෂහරණ ක්‍රියාවලිය. එතකොට ඔය දැන් ඩිටොක්ස් දැන් කතා කරන එක අපේ පොත්වල තිබ්බේ අවුරුදු 5000කට කලින්. එතකොට ඒකට වැලියු එක ලැබිලා නැත්තේ මේ සමාජයේ තියෙන වැරදි දේවල් නිසා. අපේ පොත්වල කියලා තියෙන්නේ කාන්තාවක් ස්පර්ශ කරලා කාන්තාවකට සංවහනය කරන්න පුළුවන් කාන්තාවකට පමණයි. පුරුෂයෙකුට ඒක කරන්න බෑ. පුරුෂයෙක්ගේ ප්‍රතිකාරය කරන්න පුළුවන් විශේෂයෙන් සංවාහන කියන එක.
ආයුර්වේද වෛද්‍යවරයෙක් කාන්තාවකට රෝගියා පුරුෂයෙක් වුණාට ගැටලුවක් නෑ. නමුත් අපිට කියලා තියෙනවා ඒ උපස්ථායකෙක් ළඟ තියාගෙන රෝගියා බලන්න. එහෙම අපේ පොතේ අපිට උගන්වනවා. එතකොට ඒ දේවල් ඔක්කොම අයින් කරලා ඒක ගැන කිසිම දෙයක් දන්නේ නැති අය තමයි මේ ස්පා කියලා කන්සෙප්ට් එකක් හදලා තියෙන්නේ. ඉතින් ඒවා ඉස්සරහට තියෙනවද නැද්ද කියන එක වගකීම් බලන්න ඕනේ දෙයක්. ඔව් ස්පා එක හින්දා අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට නැත්තම් අපේම දේශීය වෙද ක්‍රමයට කැලලක් වෙන්න යනවා. ඒක නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේක අවසන් කරන්න ඉස්සලා ඔබෙන් දෙන්න තියෙන පණිවිඩය කුමක්ද? ඇත්තටම දැන් ආයුර්වේද වෛද්‍යවරයෙක් විදිහට මම ඉන්නේ හරිම අභිමානයි. මම කොහෙවත් තැනක මම වෛද්‍යවරයෙක් කියන්නේ නැහැ. මම කියන්නේ මම ආයුර්වේද වෛද්‍යවරයෙක් කියලා. මොකද මේ ආයුර්වේද වෙදකම කියන්නේ පර්සනලයිස් ට්‍රීට්මන්ට් එකක්. ඒක ඔබට එක ට්‍රීට්මන්ට් එකක්, තව කෙනෙකුට තව ට්‍රීට්මන්ට් එකක් රෝගියා අනුව කස්ටමයිස් කරලා තියෙන්නේ. එතකොට අපේ තියෙන කියන්නේ ඖෂධ විතරක් නෙවෙයි. අපි නිකන් කියන අපේ තියෙන ඕරා එක, අපේ තියෙන හිතවත්කම දැන් ආයුර්වේද වෛද්‍යවරයෙක් ගාවට ගියාම දැනෙන සිතුවිල්ලයි බටහිර වෛද්‍යවරයෙක් ගාවට ගියාම දැනෙන එකයි වෙනස්. ඉතින් එතකොට මම කියන්නේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදිහට වෛද්‍යවරයෙක් විදිහට මම සතුටුයි මම ආපු කැරියර් එක ගැන. මම දන්නේ නැති කට්ටියට කියන්නේ දැන් දරුවෝ ඉන්නවා දැන් යුනිවර්සිටි දාන්න බලාගෙන මේක හොඳ ශාස්ත්‍රයක්. එක එක දේවල් මිනිස්සු කියයි. රැකියා නැහැ කියනවා. හැබැයි මම කියන්නේ වෘත්තීමය සුදුසුකමක් දීලා අපිව එළියට දැම්මට පස්සේ රැකියාවක් නැහැ කියනකට වැඩිය අපිට රැකියා මවන්න පුළුවන්. රැකියා මවන්න පුළුවන්. රැකියා උත්පාදනය කරන්න ඕන. අර කවදාවත් ජොබ් සීකර් කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. ජොබ් ක්‍රියේටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ආයුර්වේද වෛද්‍යවරයෙක් විදියට ඒ විශ්වාසය අනිත් අයට ඇති වෙනවා නම් මම කැමතියි. ඒ හින්දා මේක මේ යන්න හොඳ නැති පාරක් නෙවෙයි. මේකෙන් අපිට ගොඩාක් දේවල් ලෝකෙම අල්ලන්න අපිට හැකියාව තියෙනවා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ලෝකෙම අල්ලන්න පුළුවන්. රැකියා උත්පාදනය කරන රැකියා සොයන කෙනෙක් වෙනවට වඩා කියලා තමයි ඩොක්ටර් ඉරේෂා කියන්නේ. එය අද අපිත් එක්ක කතා කරේ මේ ආයුර්වේද වෛද්‍ය වෘත්තිය කොච්චර වටිනවද කියන්නේ. ඒ වගේම ලංකාවේ කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලාත්. ඉතින් ඩොක්ටර් ඉරේෂා බොහොමත් මේ ස්තුතියි. මම හිතනවා ලොකු දැනුමක් මටත් ආවා. මොකද විශේෂයෙන්ම මේ ඔබ කතා කළ විදියට කාන්තාවකගේ පැත්තෙන් ඇත්තටම කවුරුත් කතා කරන්න මේ කාන්තාවන්ගේ රෝග විශේෂයෙන්ම අපි හිතනවා මේ heart attack cancer තමයි ලොකුම රෝග කියලා. නමුත් මානසික රෝග ලංකාවේ ලොකුම ප්‍රශ්නේ මේ මානසික ආතතිය. ආයුර්වේදයේ තුල ඒට තියෙන ප්‍රතිකාර පිළිබඳව කතා කරත් ඇත්තටම බොහොමත් මේ ස්තුතියි. ඔබට සාර්ථකත්වයේ හැම පැත්තෙම ප්‍රාර්ථනා කරනවා. අද මේ අපි කතා කරේ ආයුර්වේද වෛද්‍යවරයෙක් සමග ඇය ඩොක්ටර් ඉරේෂා උදයාංගනි සිල්වා මේ ප්ලේන්ටි විත් සුලෝ ලංකාදීප සමග.